තාත්තේ තාත්තේ හිච්ච කල්ලා තාත්තේ ලොකු වැඩක්ද? වරේ තාත්තේ ටීචර් කිව්වා හෝන ගැන වාක්‍ය 5ක් ලියාගන්න කියලා තාත්තගෙන් අහලා. ටීචර්ද කිව්වේ? හෝනා ගැනනේ. හෝනා ගැන පුතේ ඔබ මෙහෙම ලියාගනි. තාත්තේ ආමල් ලියාගන්න. හෝනා රැට නොකයි ලියාගන්න. තාත්තේ හෝනා රැට නොකයි. තාත්තේ හරි ලියාගත්තනේ. ලියාගන්න. නොකන හෝනා කෙට්ටු වෙයි. තාත්තේ ලියාගන්න. නොකන හෝනා කෙට්ටු වෙයි. තාත්තේ ලියාගත්තනේ. මෙහෙම ලියා. හෝනාට නැත්තක් ඇත්ත. ලියාගන්න. හෝනාට නැත්තක් ඇත්ත. හරි තාත්තේ හරි. දැන් තුලා ලියුවනේ. 3යිනේ තාත්තේ. තව 2ක් ඕන. දැන් ඔබත් එකක් හිතලා ලියහන්. ඔය දෙමාපියන්ගේම අහලා ගන්න. මට මතක නැහැ තාත්තේ ඔබත් එහෙම මන් දන්නේ නැහැ. තාත්තේ හෝනා නොකදුවයි. හෝනා නොකදුව අන්න හරි. ඔය ලියන්නේ. ඊට එකක් ඔබම ලියහන්. එතකොට තාත්තේ හෝනගේ නැත්තේ මොනවද? හෝනාගේ නැත්තේ මොනවද? නෑනාගේ කොහෙන්ද ඔය ගත්තේ? හෝනාගේ නැත්තේ මොනවද? නෑනාගේ දුවහ පරබල මම කුටියක. ආව මෙතන හෝනා ගැන. රචනා ලියන්න.